ඒත් එක්ක මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු, ලුණු, සීන් ටිකක් එහෙම දාලා මේක හොඳට කලවම් කරලා පැත්තකින් තියන්න. ඊට පස්සේ ටිකක් දාලා අපි කපලා හරි ගානක් ලුණු සුදු ලුණු ගුඩු කරපිංචා රම්පේ සුදුරු අප කරපිංචා සුපාරාගෙන හැමදේම දාලා මේ පොඩි සෝටි කරලා හරි ගානක් ටිකක් කුක් කරාට පස්සේ මේකට අර අපි මික්ස් කරගත්ත අමරිකේ